ඉන්දීය අගමැතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා. අවතැන් වූවන්ට ඡන්ද අයිතිය හිමිවන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත වේ. නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ වැඩතහනම්. නේටෝ සාමසාධක බටයින් ඇෆ්ගනිස්තානයෙන් නිල වශයෙන් ඉවත් වේ. එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් සහ රජයේ නිලධාරීන් පවසන තොරතුරු අතර පරස්පරතාවක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් මැති සභාවේ විශේෂාංගය. දැන් ප්‍රදීප් එක්නැලිගොඩ මහත්මයාව අතුරුදහන් වෙලා නැහැ, අතුරුදහන් කළා නැහැ. එතුමා ප්‍රංශයේ ජීවත් වෙනවා කියලා මගේ මිත්‍ර අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා සඳහන් කරා. ඒ වගේම රජයේ මාධ්‍ය ප්‍රකාශකතුමා අරුන්දික ප්‍රනාන්දු මහත්මයා සත්‍ය ප්‍රකාශ කරනවා කියලා කිව්වා. දැන් ගරු මුලසර මන්ත්‍රීතුමනි රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ රංජිත් මහත්මයා ලිපියකින් මට දැනුම් දෙනවා එක්නැලිගොඩ මහත්මයා පැහැරගෙන ගිහිල්ලා තියෙනවා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ඒ බව පොලිසිය වාර්තා කරනවා කියලා. මේ පාර්ලිමේන්තුවේ වගකිය යුතු ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් ප්‍රකාශ කරා රජයේ මාධ්‍ය ප්‍රකාශක තහවුරු කරා එක්නැලිගොඩ මහත්මයා ප්‍රංශයේ ජීවත් වෙනවා ඔහු දැක්කැස් දෙකට කියලා. දැන් එකම එක නිගමනයයි කරන්න පුළුවන්. ඒ තමයි සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් එක්නැලිගොඩ මහත්මයා පැහැරගෙන ගිහිල්ලා ප්‍රංශයටම අරගෙන ගිහිල්ලා. මේ රටේ අපි ණය අරන් නොරොච්චෝටිය අපි ණය ගන්නවා 22 ගමනක් කැඩෙනවා. මේ කැඩිච්ච දේවල් ගැන අහනවා නම් වලවේ ගඟේ ඔබතුමාලාගේ කාලේ ඉදි කරපු මහා වේල්ල. ඒක හිල් වෙලා වතුර යනවා. සමනලවැව. ඒක හදන්න කීසරයක් ඕන් ඕෆ් කරාද? ඉරුදෙම විකෘති කරන දැන් සමනල ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන නිදන් හරන්න පටන් ගන්න තිබෙන නිසා නැත්නම් ඇල්ෆබීටයේ තියෙන ප්‍රශ්න නෙමෙයි නේ. අපේ දැන් ප්‍රශ්න අහන්න දෙන්නකො අපෙන් ඔබතුමා හැම එකටම පැනලා උත්තර දෙන්න ඕනේ. ගොහින් කියවා බලන්න. ඉතින් ගොහින් කියවා බලන්න. පොළොන පරත්ත සමුද්‍රයක තියෙනවා. චීන බීතිකාවක් මවාගෙන හැසිරෙන. මේ චීනයට මෙච්චරත් අපිට කිසිම බීතිකාවක් නැහැ අපේ මිත්‍රයන්ගේ එක්ක වැඩ කරනවා. චීන ජාතියකට මෙතරම් ආදරේ මොකද කියලා? ගාල්ලේ තියෙන චීන වරුටුවක්. ඡන්ද කොට්ටාශයක්. 13 වන සංශෝධනය ඇතුළු තම ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට ඉන්දියා අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. මේ බව ප්‍රකාශ කර ඇත්තේ එම සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් අද ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් මඩේකලනාදන් මහතා මේ බව සඳහන් කළේ ඉන්දියාවේ සිට හිරු ප්‍රවෘත්ති අංශයේ වෙත අදහස් දක්වමින්. 13 වන සංශෝධනයට ගෙනීමට සූදානම් වන සංශෝධන සම්බන්ධයෙන් තමිල්නාඩුවේ හිටපු මහයිමති එම් කරුණානිධි මහතා පසුගියදා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා කරුණානිධි මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව නිවුස් ඉන්දියන් එක්ස්ප්‍රස් ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. එමගින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ සංශෝධන පිළිබඳ තීරණය කළ යුතු ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ බවයි. එහෙත් කිසියම් සංශෝධනයකින් 13 වන සංශෝධනයට ඇතිවිය හැකි අහිතකර බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීමක් සිදු කරන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. අනතුරුව සිය මතය ශ්‍රී ලංකා රජය වෙත දැන්වීමට කටයුතු කරන බවද එහි සඳහන්. අග්‍රාමාත්‍යවරයා මෙමගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජාතික සංහිඳියාවක් කරහා සෑම ජාතියකටම ශ්‍රී ලංකාව තුළ නිසිතල ලබා දීම වෙනුවෙන් ඉන්දියා මධ්‍යම රජය අකණ්ඩව කටයුතු කරමින් සිටින බවයි. කෙසේ වෙතත් 13 වන සංශෝධනයට ගෙනීමට අපේක්ෂිත සංශෝධන සම්බන්ධයෙන් ඉන්දියා රජයෙන් බලපෑමක් එල්ල වූහොත් ඒ පාලනය කිරීමට ලක් රජයේ සමත් බව කැබිනට් ප්‍රකාශකවරයා පසුගියදා සඳහන් කළා. නෑ ඔය හැම මතයකටම ගරු කරනවා. හැබැයි ජන මතය ගොඩනැගෙන්නේ රට තුලින් න ะ. අල්ලපු රට හෝ එහෙම නැත්නම් ජාත්‍යන්තර බලපෑම් කියන එක එන්නේ දෙවනුව. යම් පාර්ශ්වයක් යම් කිසි විදිහේ බලපෑමක් කරනවා නම් අපි පෙනී සිටින්න සෝදානම්. උන්දාවට ගොස් මේ සම්බන්ධව කතා කරන්න. ප්‍රජාතන්ත්‍රවාදීව මේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලය මේකයි කියන තැනට අපිට ගේන්නට පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. කෙසේ වෙතත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය අවධාරණය කළේ 13 වන සංශෝධනය පිළිබඳ රට තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කිරීම රජයේ සැලසුමක් බවයි. ජනතාවට සැබෑ ප්‍රශ්න අමතක කරවීම සඳහා රජය මෙම සංශෝධන ගෙනීමට සූදානම් වන්නේ 13 වන සංශෝධනය තුළ අඩංගු නොවන ප්‍රතිපාදන සඳහා බවද එහිදී පෙන්වා දෙනු ලැබුවා. උතුරු සහ නැගෙනහිර පළාත් ජනමත විචාරණයක් පවත්වලා දෙපාර්ශ්වයෙන්ම එකිනෙකාට කැමති නම් ඒකාබද්ධ කිරීම පිළිබඳව තමයි 37 වෙනි වගන්තියේ මේ අතුරු විධිවිධානය සරසලා තිබුණේ. ඒතකොට මේ අතුරු විධිවිධානය 1988 දෙසැම්බර් මාසයේ 31 වෙනිදාට පෙර ජනමත විචාරණය පවත්වලා මේ තීන්දුව ගන්න ඕනේ. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ.
ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හදිසි නීති රෙගුලාසි යටතේ තමයි මේක දීර්ඝ කළා තිබුණේ. දැන් හදිසි නීතිය අහෝසි. හදිසි නීතිය අහෝසි වුණාම මේ වගන්තියත් අහෝසි වෙනවා. මේ යෝජනාව එහෙම පිටින්ම ජනතාව මුලා කරන යෝජනාවක්. මොකද නීතියක් නැත්තම් අහෝසි කරන්නත් කාරණයක් නැහැ. ගුරුවරියක දනගැසූ බවට චෝදනා එල්ල වූ වයඹ පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා මන්ත්‍රී ධුරීන් ඉල්ලා අස්වීමේ ලිපිය අද වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා වෙත යොමු කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රොයි ප්‍රනාන්දු මහතා පැවසුවේ අදාළ ලිපිය අද දහවල් ආණ්ඩුකාරවරයාට යොමු කළ බවයි. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් විමසීමත් සමග ඊට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය එල්ලවීම සභාව උණුසුම් වීමට හේතු වුණා. දවසේ පුවත වයඹ පළාත් සභාව රැස්වීම ආරම්භ වී මොහොතකට පසුව පළාත් සභාවේ විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා විසින් ගුරුවරිය දනගැසූ පළාත් සභා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු පැවසුවේ මෙම මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය වයඹ පළාත් සභාවට අපකීර්තියක් ගෙන දුන් බවයි. මෙහිදී නැගී සිටි වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා රීති ප්‍රශ්නයක් පතු කරමින් පැවසුවේ අදාළ චෝදනාවට සම්බන්ධ මන්ත්‍රීවරයා පිළිබඳව සභාවේ කතා කළ නොහැකි බවයි. ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ඒ ගැන කතා නොකළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවා. කෙසේ වෙතත් මෙම සංවාදය අතරතුරදී පළාත් සභාවේ විදුලිය දැන හිටියා. ඒ සමග සභාව කල් තැබීමට වයඹ පළාත් සභාවේ සභාපති ආර්.ඩී. විමලදාස මහතා පියවරගත් අතර යලි සභාව ජූලි මාස 2 වෙනිදා පැවැත්වනු ඇති. මේ අතර නවගත්තේගම නවෝදයා පාසලේ විනයබහර ගුරුතුමිය දනගැස්සූ සිද්ධියට විරෝධය පළ කරමින් අද පාසල් ගණනාවක් ඉදිරිපිට විරෝධතා පැවැත්වුණා. ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිරිපිට ලංකා ගුරු සංගමේ සංවිධානය කළ විරෝධතාවයි මේ. පුත්තලම ආනන්ද ජාතික පාසල ඉදිරිපිටත් විරෝධතාවක් සංවිධානය කර තිබුණා. පන්නල ජාතික පාසල ඉදිරිපිට පැවති විරෝධතාවයි මේ. පිළියන්දල අධ්‍යාපන කොට්ටාශයේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ගුරුවරිය දනගැසූ සිද්ධියට විරෝධය පළ කරමින් විරෝධතාවක් ගෙන ගියේ පිළියන්දල නගර මැදයේ. ප්‍රාදේශ සභාවකාරී පළාත් සභාවකාරී පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක්ට ගුරුවරයෙකුට දඬුවම් කිරීමට මොනම ආකාරයකවත් නීතිමය අයිතියක් හෝ යුක්ති ධර්මයේ අයිතියක් නැහැ. මේ අතර අනුරාධපුර නිවන්තක චේතිය මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයාට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙක් අද පහර දී තිබෙනවා. 13 වසරේ ගුණම ලබන එම සිසුවාට උසස් පෙළ විභාගය සඳහා පාසලෙන් අධ්‍යයන නිවාඩු ලබා දී තිබූ මොහොතක පාසල තුළ රැඳී සිටීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ප්‍රශ්න කර තිබුණා. කෙසේ වෙතත් මේ සිද්ධියෙන් පසුව පාසලට පැමිණි මිහින්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද මහතා සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් හා ගුරුවරුන්ගෙන් සමාව ගත්තා. මේ අතර පොලිස් නිලධාරියෙකුට පහර දීමේ චෝදනා මත අත්අඩංගුවේ පසු ඇමලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල මහතාට අදාප නියම වුණා. ඇමලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග කළේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපතුනක් මත සභාපතිවරයා මුදාහරින ලෙසයි. මෙහිදී විනිසුරුවරයා සැකකරුට දැඩිව අවවාද කරමින් පැවසුවේ පැමිණිලිකරුවන්ට බලපෑම් කළහොත් ඇපකුන්දේසි ඉවත් කර යලි රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි. දවසේ පුවත අධ්‍යාපන ක්ෂේත්‍රය අයාලේ යාමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ආකල්ප හේතු වී ඇති බවට දූෂණ විරෝධී සන්ධානය චෝදනා කරනවා. එම සන්ධානය කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෑත කාලීනව සිදුවෙමින් පවතින අක්‍රමිකතා කිහිපයක් උදාහරණයට ගනිමින්. පහසුකම් සේවා ගාස්තු විතරයි ළමයින්ගෙන් අය කරන්න පුළුවන්. මාසික මුදල වෙන්නේ රුපියල් 5ක්, වාර්ෂික මුදල වෙන්නේ රුපියල් 60ක්. නමුත් අද මේ මුදල දාය කරන්න කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අගනුවර ප්‍රසිද්ධ බෞද්ධ පාසලක අපස උසස් පෙළ ළමයි කැපත් කරනකොට අය කරා රුපියල් 12120ක්. තියෙන නීතිය වල්වදින්න තමයි අධ්‍යාපන ඇමතිවරයා අවස්ථාව දෙන්නේ. දැන් පාසල්වල තියෙනවා පීඩම් තටාක තියෙනවා ශ්‍රවණාගාර තියෙනවා රංගහල් තියෙනවා ක්‍රීඩා සංකීර්ණ තියෙනවා. දැන් මේවා කළමනාකරණයට අදාළ පාසල් චක්‍රල එක තියෙනවා 2012 34 කියලා. මේකේ පැහැදිලිව තියෙනවා මේවා පාසල්ෙන් තමයි පරිපාලනය කරන්නේ. අද මොකද වෙලා තියෙන්නේ?
මෙන්න මේගොල්ලෝ සමාගම් ආඥා පනතේ සමාගම් ලියාපදිංචි කරගෙන ඒ සමාගම් මරා මෙයා පාලනය කරනවා. මේ සම්බන්ධයෙන් පියවර ගන්න කියලා ගත්ත පියවරක් නැත. විදුහල්පතිවරයාට නීතියානුකූල මේ සමාගමේ ඉන්නත් බැහැ මෙයා ඉන්නවා. 10%ක බස් ගාස්තු වැඩිවීමක් ලබා දීමට කටයුතු නොකළහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට එරෙහිව දැඩි පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරනවා. එම සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතා මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. ජුලයි මාසේ වෙනකොට බස් ගාස්තුව 10% ඉක්මව විය යුතුමයි. අර්ධ සුභෝභෝගී බස් රථවලින් ජාතික ගමනාගමන කොමිසම සභාව පගාව ගන්නවා. ජාතික ගමනාගමන කොමිසම සභාව මේ ගාස්තුව ප්‍රකාශයට පත් කරන්න අපි ජාතික ගමනාගමන කොමිසම සභාව දනගස්සනවා. අපි ඊයේ දිනේදී ලිඛිත දැනුම් දීමක් කරා ජනාධිපතිතුමාට මේ අමාත්‍යාංශයේ ඉස්සු පුරප්පාඩුවට ආරක්ෂක ලේකම්වරයා පත් කළ යුතුමයි. මේගොල්ලෝ වැරදි ආකාරයෙන් බස් ගාස්තුව ප්‍රකාශයට පත් කළොත් ජුලයි මාසේ 1 වෙනිදා 6.2ක් කියලා තියෙනවා නම් තව 100ට අනිවාර්යයෙන්ම 4ක් මේකට ආදේශ විය යුතුමයි. 6.2 හදලා තියෙනවා නම් අපි සම්පූර්ණයෙන් මේ ප්‍රතික්ෂේප කරනවා. මේ සම්බන්ධයෙන් අප ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රෝෂාන් ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළා. ජූලි 1 වෙනිදා බස් ගාස්තු වැඩිවීමක් සිද්ධ වෙනවා. අමුතුවා තීන්දුවක් ගනි 100 කීයකින්ද වැඩි කරනවා. සමහර මාධ්‍යමකින් ප්‍රකාශ කරලා තිබ්බා මෙපමණ ගානකින් වැඩි කරනවා කියලා. එහෙම තීන්දුවක් නෑ. හැර පුළුවන් නම් ගමනාගමන කොමිෂන් සභාවේ කවුරු නිලධාරියෙක් හෝ කොමිෂන් සභාව රාජ්‍ය ආයතනයක් එහෙම දැනගස්සන්න. මෙතන එයාට ඩබල් හීනයක් විතරයි. ඒ පුජ්‍යලයා කියන ගණන් වලට වැඩි කරන්න බෑ අපිට. එයා නිකන් මර ජනමාධ්‍ය තුල ප්‍රසිද්ධ වෙන්න කාඩ්බෝඩ් වීරයෙක් වෙන කතා කරපු දෙයක් වශයෙන් තමයි මම දකින්නේ. මේ අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාද බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. හැම අවුරුද්දම ජූලි 1 වෙනිදා ජාතික ගමනාගමන කොමිෂන් සභාව තමයි මේ තීන්දුව ගන්න තීන්දුවත් සමග අපිට එකඟ වෙනවා. අපි ඒත් එක්ක තරඟ කරන්න අපි තර්ක කරන්න අපි යන්නේ රාජ්‍ය ප්‍රවාහන සේවයක් වශයෙන් අපි ඒ තීන්දුවත් එක්ක එකඟ වෙනවා. වැඩියෙන්ම බැනුම් අහන අමාත්‍යාංශ දෙක මොකක්ද කියලා මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා කියනවා. ඒ අමාත්‍යාංශ දෙක මොකක්ද කියලා දැනගනිමු. රටවට කර බැන්දත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ප්‍රාදේශීය සභා සභාපතිවරු සන්දානේ මිනිමැරුම් වලට ස්ත්‍රී දූෂණ වලට අහු වෙන හැටි වාර්තා වෙනවා. සමහර ආණ්ඩුවේ දේශපාලන බලපුරුවන්කාරීන් ළමා අපචාර වලට සම්බන්ධ වෙච්ච හැටි ගැන වාර්තා වෙනවා. අපේම മന്ത്രിවරු හැමදාම මොකක් හරි සිදුවීමක් තියෙනවා. මේ ධර්මදීපේ මෙහෙම දේවල් වෙනවා කියනකොට අපිටත් හිරිකිතයක් දැනෙනවා. ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙනවා. ඕනෑම දෙයක් කරන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළ. මේ අර්බුදය නිර්මාණය කරන්නේ ආණ්ඩුවමයි. UNPR ශ්‍රී ලංකාවේ JPR මේක අපේ රට අපේ රටේ මෙහෙම තත්ත්වයක් තියෙනවා මේක වැරදි. සමහරව මේ ආණ්ඩුවේ ප්‍රශ්න නෙමෙයි. ඒක අපි පිළිගන්න ඕනේ. අධ්‍යාපනය දැනුම සෞඛ්‍ය කියන්නේ නිරෝගී භාවය. මිනිසෙක් වෙන්න මේ දෙකම අවශ්‍යයි. මේ දෙකම එකට තමයි යන්නේ. හැබැයි මේ රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ගත්තාම අපි දෙන්න තමයි වැඩිපුරම බැනුම් ගන්න. දේශපාලඥයෝ පාසලට ගිහිලා ඇතුළේ බලපෑම් කරනවා. අපි පාසල් යන කාලේ ශිෂ්‍යයා වරදක් කරාම ගුරුවරයා ශිෂ්‍යයාව දනගස්සනවා. අද ශිෂ්‍යයා වරදක් කළා දනුවක් දුන්නම දේශපාලඥයා ගිහිලා ගුරුවරයාව දනගස්සනවා. 17 අවුරුද්දක් තිස්සේ UNPR කරන්න බැරි වෙච්ච වැඩේ අද අපි කරනවා. මේවා කරන්න තිබුණේ අද නෙමෙයි. මේ කරන්න තිබුණේ ඊට අවුරුදු 25කට ඉස්සර වෙලා. දැන් මේ දේශපාලනඥයා පාසලකට ගිය කෙනෙක් වෙන්න බෑ. සමහර ප්‍රදේශවල දේශපාලනඥයන්ට උණ තියන අය ඉන්නවා. දේශපාලනඥයෙක් ගිහිල්ලා ගුරුතුමියෙක්ව දනගස්සලා තියෙනවා. ඉස්සර ළමයි දැන ගහනවා. දැන් മന്ത്രിයා ගිහලා පොළු වරගෙන ගිහලා ටීචර් නෝන දනගස්සනවා. ආණ්ඩුවර ව්‍යාපෘතියක් තියෙනවා. එක ගමකට එක වැඩක් කියලා. ඉතින් ප්‍රාදේශ සභා හාදුවේ පටන් අරගෙන තියෙන එක ගමකට එක වැඩක්. විද්‍යාත්මක තොරතුරු වලට අනුව විස බීජ දරුවන්ගේ මානසික වර්ධනයට බලපාන්න පුළුවන්. මෙම පණිවිඩය ඩෙටෝල් වෙතින්